ගත්තොත් අර අත් දෙක යටින් දාලා ලොක්කලෙන් ඉන්නොත් එදිට. ඔයාලට වෙනස්කමක් බලා ගන්න පුළුවන්. එයා කෝප්‍රෝ කෙනෙක් නම කණ්ඩුල. මෙයා බලාගත්තු ඇත්ගෝවා මැරුවා. Hi, welcome to my YouTube channel. අද මේ අපි යන්නේ විශේෂ කෙනෙක්ව බලන්න. ඒ කවුද කියලා ඔයාලා දැනටවත් දන්නවනේ. ඒ විශේෂ කෙනා බලන්න ආවම අපිට තව ගොඩාක් සතු හම්බුණා. ඉතින් මම එයාලවත් වීඩියෝ කරගත්තා ඔයාලත් එක්ක බෙදා ගන්න. වීඩියෝ එක අන්තිම හරිය වෙනකම් බලන්නකෝ. එතකොට තමයි ඔයාලා කැමතිම කෙනා ඉන්නේ. ලොකු අයගේ ටිකට් එකකට ගියේ 500යි. එතකොට අපි වෙනම ටිකට් ගන්න ඕනේ. ඇතුලේ බස් එකක තමයි අපිව එක්කගෙන යන්නේ. සෆාරි ජිප් එකේ යන්නත් පුළුවන්. ඒකට 5000ක් වගේ තමයි මට මතක. ඔයගොල්ලෝ බලන්න පුළුවන් අපේ කලාපේ ඇතුළේ ආරක්ෂිත දොරටුවකින්. මේක අතරලා වාහන අතරලා දාලා ගේට්ටුව වහලා තමයි කලාපේ ඇතුළේ යනවා පිටවෙන ගේට්ටුව හරියට. අපිට ඊට බැරි මට නම් විස්තර කරන්න දෙයක් නෑ. ආයෙත් මේ වීඩියෝ එකෙන් ඔක්කොම විස්තර ටික බලා ගන්න පුළුවන්. මෙතන ඉන්නවා සිංහ ජෝඩුවක්. තව සිංහයෝ ගොඩාක් හිටියා. එයාලා චුට්ටක් ඈත හිටියේ. ඒක නිසා එයාලා වීඩියෝ එකට මට ගන්න බැරි වුණා. මේ ඉන්නේ සිංහ දේනුව. මේ ඉන්නේ සිංහයා. සිංහයා එහෙම ඉන්න තැන වෙනම වෙන් කරලා වගේ තමයි තියෙන්නේ. මොකද අනිත් සතුන්ව ආරක්ෂා කරගන්න ඕන නිසා. මෙතනත් ඉන්නවා චූටි බූරු පැටියෙක්. එයාට දවස් 4යි මේ වීඩියෝ එක ගනිද්දී. තුරුනි බෝ එහෙම නැත්නම් පිග්මි බෝ කියන වර්ගය සහ නයිලිපෝ කියන වර්ගය. ඔයගොල්ලෝ මේ දකින්නේ නයිලිපෝ කියන වර්ගයට අයිති වෙන අවුරුදු 3ක විතර කතාව දෙන්නේ. මේ තියෙන්නේ රිතේගම සෆාරි පාක් එක. හම්බන්තොට කිට්ටුව තමයි තියෙන්නේ. ඔයාලට ගියාම ගොඩාක් සත්තු බලන්න පුළුවන්. එක ළඟ ඒ සත්තු ඔක්කොම එකට තමයි ඉන්නේ. අපිට අර ගොඩාක් දුර යන්න ගොඩාක් වේලාව යන්නේ සත්තුම හොයන්න. අපි යන ටිකේම තමයි සත්තු ගැවසෙන්නේ. පාට වෙන්නේ පිළිසතාගේ විතරයි. කකුල ඉස්සරහා දාන රෝස පාට වෙන්නේ පිළිසතාගේ විතරයි. 60 කිලෝමීටර් 70 විතර වේගෙන් දුවන්න පුළුවන්. ලෝකෙ වේගෙම දුවන කුරුල්ලා. ලොකුම පිටරේ දාන්නෙත් කිලෝ 1.5ක් විතර වර දිනවා විතරේ. මේ ඉන්නේ වල්ලූරු පැටවෝ. පැටවනේ ලොකු දැනෙක් විතරක් හිටිය ගොඩාක් ඉන්නවා මේකේ සත්තු. මෙයාලා ගොඩාක් වේගෙන් දුවනවා. මට ඒ වගේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා මේ වෙලාවේ. අපි දෙන්නාට දැක්ක ගොඩාක් හයියෙන් දුවනවා. ළඟ ලකුණු පැත්තේ අර පොඩි දැක බූරු පැටිය පිළිගනවා. උදතර ඉන්නවා පොණියට වැඩි ටිකක් පොඩි කළු පාට දෙන්නේ. මේ ඉන්න කලාතුරකින් බලන්න හම් වෙන කොටලෝ දෙන්නේ. සතෙකුටවත් ආහාර දෙන්න පුළුවන් ශක්තිය දෙන සතෙක්. කැලෑවල ඉන්න විශාල රංචු. ඔයාලට වෙනස්කමක් බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය දකින අයගේ ඔළුව දෙපැත්තෙන් අන් දෙක තියෙන්නේ. මෙයාලගේ සම්පූර්ණ නල්ලම අන් දෙක තියෙන්නේ දෙකට බෙදලා. ඒක හොඳට පේන්නේ පිටින් සතාගේ. වර්ගයේ වඳ වියාමේ තර්ජනයට ලක් වෙච්ච සත්ත්ව විශේෂයක්. මෙයාලගේ විශේෂය තමයි මෙයාලා 1970 ගෝකල සාමාන්‍ය පරිසරයෙන් වඳ වෙලා ගියා. දැන් සත්ත්වෝද්‍යානවල ඉන්න ටික තමයි ගෝකල කැලෑවලට අතාරින්නේ. ඒ ප්‍රොෆිට් මෙතුලා ඉන්නේ 1000කටත් අඩු ප්‍රමාණයක්. සම්පූර්ණ ජීවිත කාලේ කැලෑවලදී නම් අවුරුදු 15ක් විතර සත්ත්ව උද්‍යානවල අවුරුදු 20ක් විතර. අපි අර කඩුනල දකිනවා වගේ මෙයාලා ඇත්තට වෙන්නේ ගල් ගුහාවල. මෙතනත් ගල් ගුහා වගේ ඒවා හදලා තියෙනවා යාළුවට ඉන්න. ඔයාලගේ වම් පැත්තේම ටිකක් නැහැ. බලුවොත් තාත්තේ අයිනේ ඉන්න අවුරුදු 17ක විතර ඇත් පැටියෙකු. ජීවිතේ ඉඳපු සොරතලා. එයා කෝප්‍රෝ කෙනෙක් නම කණ්ඩුල. මෙයා බලාගත්තු ඇත්ගෝවා මැරුවා. ඊට පස්සේ මෙයා මෙහාට ගෙනාවා. තරතින්න පාර දෙකත් උරාච්චුවා බස් එක ළඟම. එකම අප්‍රිකානු ඇතා ඉන්නවද? වෙනස්කම් ටිකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳට බැලුවොත් අප්‍රිකා නැතාගේ ඇඟේ තියෙන උසම තැන තමයි නළල. ආසියාවලගේ ඇඟේ තියෙන උසම තැන තමයි පිටකොන්ද.
ඒ වගේම තමයි මේ අප්‍රිකන් වලින්ගේ 95%කට වැඩිය හැම සතෙකුටම දල තියෙනවා. ඇත්තු ඉන්නේ ආසියාව නැත්නම් ලංකාවේ වලින්ගේ කලාතුරකින් පිරිමි සතෙකුට විතරයි දල පිහිටන්නේ. ඔයාලා හොඳට බලුවොත් තව ගොඩාක් වෙනස්කම් බලා ගන්න පුළුවන් මෙයාගේ. දැන් කන්දක දිහා බැලුවොත් එමේ කනේ උඩපටිය නැමිලා තියෙන පිටිපස්සට. ආසියාවේ නැත්නම් ලංකාවේ වලින්ගේ කනේ උඩපටිය නැමෙන ඉස්සරහට. ඔන්න මේ ටිකේ තමයි අර අපි කිව්ව විශේෂම කෙනා ඉන්නේ. එයා බලන්න තමයි මේ යන්නේ. එයාව බලන්න යන තැන වෙනම අපිට සතු අල්ලන්න එහෙම පුළුවන්. ඊළඟ කරපු සතු ගොඩාක් ඉන්නවා. මෙතෙන්ට යන්න වෙනම ටිකට් ගන්න ඕනේ. මේකට රුපියල් 270ක් වගේ තමයි මට මතක. මෙතන ඉන්න සතුන් අපිට අල්ලන්න පුළුවන්. එයාලා ගොඩාක් හීලයි. අර ඉන්නේ මං කියපු කෙනා. ගත්තොත් අර අත් දෙක යටින් දාලා ගන්න. මේ සිංහ පැටා මාස 4මාරයි වෙන්නේ තාම. එයාලගේ මේ පුල්ලි නැකෙනවා. දොරගේ පැටා උඩින් යනවා තමයි මේ ඉන්නේ. දොර දැන් අම්මා කෙනෙක් ලොකුයි. එයාත් ඉන්නවද? එයා මෙතන නෑ. එයා කූඩු වල ඉන්නවා. එයාලා දැන් මේ වගේ සෙල්ලම් කරන්න ගන්න නැහැ. මොකද දීර්ඝ කාලීනවම මේ හීලා ගතිය තිබුණොත් එයාලා දීර්ඝ කාලීනවම කූඩුවකට විතරයි ඉන්නේ. ඒකෙම වෙන දාන්න බෑ. හරි මේ පැටි කාය හදාගන්න හරිම බෑ. එහෙමවත් ක්‍රොස් වෙන්නවත් දාන්න නැතුව තියුවොත් අපිට සාමාන්‍යයෙන් තියා ගන්න පුළුවන්. වෙන සතෙකුට මූණ නොවි අපි ආශ්‍රය විතරක් තිබුණා. මෙයාලා මේ දැන් ප්‍රදර්ශනය කරන වෙලාවේ කාලේ විතරයි අපි ගාවේ. සෝක්නේ. මේ ඉන්නේ ගෝනෙක්. එයාගේ අර ලෝම හරි ඝන ඉතේ ගෝරු වගේ. Вот сюда, да, Богдаш, иди сюда, пересаживайся. Садись сюда. Сядь просто аккуратно. Вот. Маша, отойди, я не вижу. Он очень аккуратно берет, Богдан, не бойся, очень нежно. Он сам подойдет. Эй, слушай, я устала. I'm tired. Марусь, ты пугаешь его. Отойди тогда, Маша. Маша, отойди. Ты его пугаешь. Он шипы не... ජීවිතේ පළවෙනි වතාවට ඉත්තා පැටියෙකුත් හම්බුණා. එයාවත් අත ගෑවා. මෙතන ගොඩාක් හීලා කරපු සතු තමයි ඉන්නේ. අපිට එයාලට කැම දෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා එතනින් ඒගොල්ලොන්ව බලාගෙන ඉන්න අයම අපිට කැම දෙනවා. අපිට එයාලට කැම දෙන්න පුළුවන්. එතකොට ගොඩාක් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි ගියාට පස්සේ මේ බූරු පැටිය හැමෝටම අල්ලන්න දෙනවද කියලා. අපි ගිය වෙලාවේ නම් හැමෝටම අල්ලන්න දුන්නා. එයා දැනට නම් කොහොමද කියලා දන්නේ නැහැ. හැබැයි ඒ දවස්වල නම් අල්ලන්න දුන්න වඩා ගන්න දෙනවා. හරිම උරතල්. ඒ කියන්නේ එයා හරි යන දඟලන්නේ එහෙම මොකුත් නැහැ. අපි වඩා ගත්තම අතේම නින්ද යනවා. මොනවා හරි ලෝබයව දාලා එන්න එච්චරට හරිම උරතල්. එයා දැන් ලොකුයිලු. එයාලා කිව්වා තව වැඩි දවසක් තියාගන්න නැහැ කියලා. මොකද ලොකු වෙනකොට එයාලව අයින් කරනවා වෙනම. එතකොට මෙතෙන්ට තව වෙන කවුරුහරි ඉතින් උරතල් පැටියෙක් කලින් නම් අර ඩෝරා කියලා සිංහ පැටියෙක් හිටියා. එයාගේ පැටව ටික තමයි අපි කලින් දැක්කේ. ලොකු ඉරව ටිකක් හම්බුණා. එයාලට කැම දෙනවා තමයි අපි ආයෙත් බලන්න ගියේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම්. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම රිප්ලයි එකක් දෙන්නම්. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.